ඔයාලටත් මේ 1111 නම්බර් ෆ්‍රීකවෙන්සි එක පේනවද? එහෙම ඇයි 1111 මේ වගේ නම්බර් ෆ්‍රීකවෙන්සි පේන්නේ? අපි අද කතා කරමු මේ 1111 දැක්කම මොනවද කරන්න පුළුවන්? ඇයි අපිට එහෙම පේන්නේ කියන එක. කෙනෙක් මුලින්ම අධ්‍යාත්මිකව අවදි වෙද්දී මේ 1111 කියන නම්බර් ෆ්‍රීකවෙන්සි එක පේනවා. ඉතින් ඊට පස්සේ වෙනත් නම්බර් ෆ්‍රීකවෙන්සිස් පේන්න පුළුවන්. හැබැයි මුලින්ම අවදි වෙනකොට අපිට 1111 තමයි දකින්න හම්බෙන්නේ. ඉතින් මේකට හේතුව විශ්වය විසින් ඔයාට හොඳ දෙයක්, ඒ කියන්නේ ඔයා මැනිෆෙස්ට් කරන දෙයක් ඔයා ළඟට එනවා කියන්න විශ්වය විසින් දැනුම් දීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි කරන දෙයක් සම්බන්ධව ඔයාට වෝනින් සයින් එකක් වෙන්න පුළුවන්. කෙනෙක්ට තමන්ගේ ට්වින් ෆ්ලේම් හම්බුනාට පස්සෙත් මේ වගේ නම්බර් ෆ්‍රීකවෙන්සිස් පේන්න ගන්නවා. ගොඩාක් වෙලාවට 1111 පේන්න ගන්නවා. ඉතින් ඒකටත් හේතුව ඒ කෙනා අධ්‍යාත්මිකව අවදි වෙන හින්දා. නම්බර් ෆ්‍රීකවෙන්සි එකක් පේනකොට ඔයාගේ ඒ වෙලාවේ තියෙන තෝට් එක, ඒ සිතුවිල්ල මොකක්ද කියන එකත් ඔයාට දැනගත්තොත්, ඒ කියන්නේ ඔයා පොතක් තියාගන්න ඔයාට නම්බර් ෆ්‍රීකවෙන්සි එකක් පේනකොට ඔයාගේ ඇතුළාන්තයේ තිබ්බ ප්‍රශ්නයක් හරි මොකක් හරි සිතුවිල්ලක් තියෙනවා නම් ඒක ලියන්න. ඒ නම්බර් ෆ්‍රීකවෙන්සි එකත් එක්ක ඒ සිතුවිල්ල ලියන්න. එතකොට ඔයාට දැනගන්න පුළුවන් ඔයා අහන ප්‍රශ්නයකට යුනිවර්ස් එකෙන් මොකක් හරි උත්තරයක්ද මේ ඇවිල්ලා තියෙන්නේ කියන එක. ඔයා විෂුවලයිස් කරපු, ඔයා මැනිෆෙස්ට් කරන යම් කිසි දෙයක් ඔයා කරා එනවා කියන්න මේ සයින් එක සමහර වෙලාවට පෙන්නන නිසා ඔයාට බලන්න පුළුවන් ඔයා ඒ වෙලාවේදී ඔයාට හිතන්න පුළුවන් පොසිටිව්. ඒ කියන්නේ ඔයාගේ මැනිෆෙස්ට් කරන දේ ගැන ඔයාට විෂුවලයිස් කරන්න පුළුවන්. ඔයාට ඒ වෙලාවේ ඒක ෆීල් කරන්න පුළුවන්. ඔයා ලබන්න කැමති දේ ගැන ෆීල් කරන්න පුළුවන්. ඉතින් එතකොට මැනිෆෙස්ට් එක තව දුරටත් ඉක්මන් වෙලා ඔයා කරා එන්න ඉඩකඩ තියෙනවා. ඔයා විෂන් බෝඩ් එකක් වගේ දෙයක් පාවිච්චි කරනවා නම් ඔයා ආස දේවල් ළඟා කරගන්න. ඉතින් ඒක හොඳ ක්‍රමයක් විෂන් බෝඩ් එකක් පාවිච්චි කරන එක. ඉතින් ඔයාට එහෙම විෂන් බෝඩ් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ නම්බර් ෆ්‍රීකවෙන්සි එක පෙනෙද්දී ඒ විෂන් බෝඩ් එක දිහා බලලා ඒ ගැන ෆීල් කරන්න. ඒ දේවල් හමු වුණා කියලා ඔයාට ෆීල් කරන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාට මේ මැනිෆෙස්ට් කරන එක ක්‍රමයක්. ඔයාට ඒක ඉක්මන් කරගන්න පුළුවන් එක ක්‍රමයක්. ඉහළම වයිබ්‍රේෂන් එකක ජීවත් වෙන එකත් මේක ලොකු උදව්වක් වෙනවා. ඒ කියන්නේ ෆ්‍රීකවෙන්සි පේනකොට ඔයා ඉහළම වයිබ්‍රේෂන් එකක ඉන්නවා නම් ඒකත් එක උදව්වක් ඔයාට මැනිෆෙස්ට් කරන දේ ඉක්මනට ඔයා කරා ළඟා වෙන්න. ඉහළම වයිබ්‍රේෂන් එකක් තුල ජීවත් වෙන්න ඕන ක්‍රම කීපයක් ගැන මම පොඩි වීඩියෝ එකක් දාලා තියෙනවා මගේ YouTube channel එකේ. ඒකත් ගිහිල්ලා බලන්න කොහොමද මේ ඉහළම වයිබ්‍රේෂන් එකක් තුල ජීවත් වෙන්නේ කියන එක. ඉතින් නම්බර් ෆ්‍රීකවෙන්සි එකක් පේනකොට ඔයාට පුළුවන් පොසිටිව් ඇෆර්මේෂන්ස් භාවිතා කරන්නත්. ඉතින් මේකෙනුත් ඔයාට පුළුවන් ඔයාගේ වයිබ්‍රේෂන් එක වැඩි කරගන්න ගමන් ඔය නම්බර් ෆ්‍රීකවෙන්සි එකට ඔයා දෙන රියැක්ට් එකක් විදියට ඔයාට පුළුවන් පොසිටිව් දේවල් ඔයාගේ ජීවිතයට ඇට්‍රැක්ට් කරගන්න. 1111 කියන එක දොරටුවක් විදියට අපි ගන්න. ඉතින් ඒකට හේතුව තමයි අපි මේ ඩයිමෙන්ෂන් එකේ ඉඳලා ඉහළ ඩයිමෙන්ෂන් එකෙන් අපිට ඕන කරන ඩිසයර්ස්, ඒ කියන්නේ අපි කැමති දේවල් අපිට ලබා ගන්න. ඒ කියන්නේ ලබා ගැනීම කෙසේ වෙතත් අපිට පුළුවන් එතනට සම්බන්ධ වෙන්න මේ දොරටුව හරහා. ඉතින් ඒකයි අපි ඒ වෙලාවට අපේ සිතුවිලි දිහා හොඳින් බලන්නේ. විශ්වය හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ ඔයාගේ සිතුවිලි අනුව. ඉතින් එතකොට ඒක හොඳද මේ සිතුවිල්ල නරකද කියන එක විශ්වය දන්නේ නැහැ. විශ්වය හැමතිස්සෙම ඔයාගේ සිතුවිල්ල මොන වගේද ඊට අදාළ දේ පිටතින් ඔයාට ඇට්‍රැක්ට් කරලා දෙනවා. ඇත්තටම මේ ෆ්‍රීකවෙන්සි පෙනෙද්දී ඔයාට පුළුවන් භාවනා කරන්නත්. ඉතින් මේ මොහොත පොඩි මොහොතක් අරගෙන ඒ වෙලාවේ භාවනා කරන්න පුළුවන්. ඉතින් මම මේ භාවනාව කියලා අදහස් කරන්නේ ඒක එක තැනකට ගිහිල්ලා ඉන්න ඕන ඉරියව්වකින් ඉඳලා එහෙම කරන එකක් ගැනම නෙමෙයි. ඔයාට පුළුවන් ඉන්න විදියට ඔයා මේ ඉන්න මොහොතේදී මේ මොහොතට හිත ගේන්න. ඉතින් ඒක තමයි ඇත්තටම කිව්වොත් ප්‍රබලම භාවනාව. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ සිතුවිලි පාලනය කරගෙන මේ මොහොතට මට 11 පේන්න ගත්තේ ඇත්තටම මගේ ට්වින් ෆ්ලේම් හමු වුණාට පස්සේ. ඉතින් මම මේ නම්බර් ෆ්‍රීකවෙන්සි පේන්න අරගෙන දැන්ට අවුරුදු 5ක් වගේ වෙන්නේ. ඉතින් එතකොට මම පොඩි කාලෙදී මෙහෙම නම්බර් ෆ්‍රීකවෙන්සිස් දැක්කේ නැහැ. ඉතින් එතකොට ඒක විශේෂයි. මම ඒකයි විශේෂවම කිව්වේ අධ්‍යාත්මිකව අවදි වෙන අයට තමයි නම්බර් ෆ්‍රීකවෙන්සි පේන්නේ.
ට්වින් ෆ්ලේම් කියන එක ගත්තොත් ඇත්තටම අපිට ෆේක් ට්වින් ෆ්ලේම්ස්ලාත් හම්බෙන්න පුළුවන්. ඉතින් ෆේක් ට්වින් ෆ්ලේම්ස්ලා හම්බුණත් ඒ පේන් එක ඒ විදිහටම තියෙනවා. ඉතින් එතකොටත් වෙන්නේ ඔය ආධ්‍යාත්මිකව අවදි වෙන එක. එතකොට එහෙම කෙනෙක්ටත් මේ නම්බර් ෆ්‍රීකවෙන්සිස් පේන්න ගන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට මගේ ටැටු එකත් පෙන්වන්න හිතුවා. මම මේ ටැටු එක මම කරේ 11 වෙනි මාසේ 11 වෙනිදා 11:11ට. ඉතින් මට ලොකු විශේෂත්වයක් තියෙනවා මේ ටැටු එකේ. එතකොට ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි නම් කියලා මිනිස්සුන්ගේ හැඳින්නෙව්වට අපිට ඇත්තටම තියෙන්නේ නමක් කියන එහෙම ඩෙන්ටිටි එකක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් අපි මේ හැමෝම ඇවිල්ලා එනර්ජිස්. ඉතින් මේ 11:11 කියන එකේ ලොකු මීනින් එකක් තියෙනවා. මේ 11:11 පේනකොට ඔයාලට පුළුවන් ඔයා ආසම දේවල්, ඒ කියන්නේ ඔයා ලබා ගන්න කැමතිම දේවල් ලැබුණා කියලා හිතාගෙන ජර්නල් කරන්න. ඉතින් ඒකත් හොඳ ක්‍රමයක් අපිට ඉක්මනට මැනිෆෙස්ට් කරගන්න. නම්බර් ෆ්‍රීකවෙන්සි එකක් පෙනෙද්දී ඔයාට පුළුවන් ස්තුතිවන්ත වෙන්න. ඒ කියන්නේ ඔයාට දේවල් ලැබුණා කියලා ස්තුතිවන්ත වීම, විශ්වයට ස්තුතිවන්ත වීමත් ලොකු උදව්වක් වෙනවා අපිට මේ ගමනේදී බොහොම සාමකාමීව හිත පවත්වාගෙන යන්න. ඒ වගේම මේ නම්බර් ෆ්‍රීකවෙන්සි එකක් පේනකොට ඔයාට දැනගන්න ඕන කාරණාවක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ ප්‍රශ්නය යුනිවර්ස් එකට මුදා හරින්න. මුදා හරිනවා කියන්නේ ඇත්තටම ඔයා මේ ප්‍රශ්නය තුල හිත යන්නේ නැහැ. ඔයා මේ ප්‍රශ්නය අහලා ඒක සම්පූර්ණ අතාරින්න ඕනේ. ප්‍රශ්නය සම්පූර්ණම විශ්වයට යොමු කරන්න ඕනේ. ඉතින් එතකොට මේ අහන ප්‍රශ්න වලට ඔයා හිතන්නේවත් නැති වෙලාවක විශ්වය විසින් ඔයාට උත්තර ගෙනත්. ඇත්තටම අපේ මනස නිසා තමයි අපිට මෙච්චර කාලෙකට දේවල් අවබෝධ නොවී තියෙන හේතුව. ඉතින් අපි මනසේ ඉඳලා ගොඩාක් ඒ මනසේ තියෙන ෆ්‍රේම්ස් වලට අහු වෙලා තමයි මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙන ජීවිතේ. ඉතින් එතකොට අපිට එක තැනකදී අපි මොනම හේතුවක් හරි, ඒ කියන්නේ විශ්වය විසින් අපේ තෝරා ගැනීම නිසා, විශ්වීය තෝරා ගැනීමක් නිසා අපි අවදි වෙන්න ගන්නවා. ඉතින් එතකොට අපේ ඇත්තටම අපි හිතන පතන විදිය මේ හැමදේම එතකොට අපිට එන අභියෝග මේ හැමදේම වැඩි වෙනවා වගේම අපි දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඒක තමයි මේ නම්බර් ෆ්‍රීකවෙන්සි පෙන්නලා අපිව ඇත්තටම කිව්වොත් හරි තැනට ගයිඩ් කරනවා. ඉතින් අපිට ඒක උපකාරයක් විදිහට තමයි පෙන්වන්නේ. සහ අපේ ඇතුළාන්තය තියෙන දෙයක් තමයි මේ පිටතින් පෙන්වන්නේ. ඉතින් අපේ ඇතුළාන්තයේ තියෙන ෆ්‍රීකවෙන්සි එක තමයි අපිට පිටතින් පෙන්වන්නේ. නම්බර් ෆ්‍රීකවෙන්සි පේන කට්ටිය ඉන්නවා අධ්‍යාත්මික අවධියක් ලැබලා අවබෝධයෙන් මේ ගමන යන. ඉතින් නම්බර් ෆ්‍රීකවෙන්සි පේන්නේ නැති ආධ්‍යාත්මික නැඹුරුවක් තියෙන ආධ්‍යාත්මික දේවල් කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ මොනම පිරිසක් වුණත් ප්‍රශ්නයක් නෑ මේ දේවල් අපිට අවබෝධ වෙන්න. කෙනෙක්ට නම්බර් ෆ්‍රීකවෙන්සි පේන්නේ නැහැ කියලා ඒ කෙනා දැන් ඒ කියන්නේ දැන් හිතන්න බලෙන් බලන්න යනවා නම් ඒකේ හිත මවාගෙන ඒ දේ බලන්න යන්න එපා. මොකද හේතුව එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාට යන්න ඕන ගයිඩ් එක ඔයාට යා යුතු තැන හැමදේම ඔයාට පැහැදිලි කරලා විශ්වය විසින් ලබා දෙනවා. ඉතින් ඒක නිසා නම්බර් ෆ්‍රීකවෙන්සි පෙනුනේ නැහැ කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා. නම්බර් ෆ්‍රීකවෙන්සි පේන්නේ නැති අධ්‍යාත්මික නැඹුරුවක් තියෙන ගොඩාක් පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා ඇත්තටම එහෙම පේන්නේ නැහැ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකයි මම කිව්වේ ඒක අර ඊගෝ මයින්ඩ් එකකින් අරගෙන දේවල් බලන්න යන්න එපා. ඕන කමින් මට 11 පේනවා කියලා. එහෙම නැහැ. මේක ඒ පේන කෙනාට ඒක දැනෙනවා. ඒක අහම්බු සිදුවීමක්. ඉතින් මෙහෙම දකින්නවා කියන එක අහම්බු සිදුවීමක් වෙනවා. ඉතින් ඒක નિરાයාසයෙන් වෙන දෙයක්. ඉතින් ඒක නිසා පේන්නේ නැති කට්ටිය එක ඕන කමින් බලන්න කරන්න යන්න එපා. මම හිතනවා ඔයාලා වටින කියන දෙයක් එකතු කරගන්න ඇති කියලා ජීවිතේට. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට.